දැන් වන්නේ සටන් පෙරමුණේ තොරතුරු. ඇමරිකන් හන්දිය ලෙස අනවර්ත නාමයකින් හැඳින්වූ සැපයුම් මංසන්තියත් හමුදාව යටතට. ත්‍රස්තවාදීන්ගේ සියලු සැපයුම් අඩාලයි. මේ තොරතුරු ඉදිරි සටන් පෙරමුණේ සිටින සුජිත් විතාන පත්‍රණගෙන්. ඒතිස්පහ ප්‍රධාන මාර්ගයේ සැපයුම් කටයුතු අඩපණවීමත් සමග ත්‍රස්තවාදීන්ගේ සැපයුම් ජාලය ක්‍රියාත්මක වූ මාර්ග 3ක් යා කෙරෙන යුදමය අතින් ඉතා වැදගත් මන්සන්දියයි මේ. මෙම මන්සන්දියේ බලයද අද දිනේදී යුද හමුදාව අත්පත් කරගත්තා. එල්ටීටීය මෙම මන්සන්දිය ඇමරිකන් හන්දිය නමින් හඳුන්වන බවයි යුද හමුදාව පවසන්නේ. මන්සන්දියට යොදා ඇති අන්වර්ථ නාමයෙන්ම එල්ටීටීයට මෙම ස්ථානය කෙතරම් වැදගත් යන්න අවබෝධ වනවා. මෙම මන්සන්දිය රැකගැනීමේ අරමුණින් දැවැන්ත ආරක්ෂක පස් බැම්මක්ද ත්‍රස්තවාදීන් ඉදිකර තිබුණා. ඒ දැවැන්ත විවෘත ප්‍රදේශයක් කරහා භූගෝලීය පසුබිම ප්‍රයෝජනයට ගනිමින් උපක්‍රමශීලීව මන්සන්දිය කරා පැමිණෙන යුද හමුදාවේ ගමන වැළැක්වීමට මේ තුලින් එල්ටීටීය උත්සාහ දරන්නට ඇති. ඒ 35 ප්‍රධාන මාර්ගයේ සැපයුම් කටයුතු අඩාල වීමත් සමග එල්ටීටී ත්‍රස්තවාදීන් ඔවුන්ගේ සැපයුම් ජාලය ක්‍රියාත්මක කළේ මේ මන්සන්දිය යොදා ගනිමින්. ඒ 35 මාර්ගයේ සිට සම්බන්ධ වන පුදුමාතලන් දකුණු ප්‍රදේශයේ සිට සම්බන්ධ වන සහ යුද මුක්ත කලාපයේ සිට සම්බන්ධ වන මාර්ග රැසක් මෙම මන්සන්දියේදී එකට මුණ ගැසෙනවා. එනිසාම සීමිත ප්‍රදේශයකට කොටු වී සිටින එල්ටීටී ත්‍රස්තවාදීන්ට යුද මුක්ත කලාපයේ සිට සැපයුම් කටයුතු සිදු කළේ මෙම මන්සන්දිය යොදා ගනිමින්. දින දෙකක් පුරා මුහුණට මුහුණලා පැවති දරුණු සටනකින් අනතුරුව පස්වන විජයබා පාබල රෙජිමේන්තුවේ රණවිරුවන් මෙම මන්සන්දියේ බලය සිය අනසකට ගනු ලැබුවා. පුතුකුඩිරිප්පු නැගෙනහිරින් යුද මුක්ත කලාපයේ හැර වර්ග කිලෝමීටර 6කට අඩු බිම් කඩකට කොටු වී සිටින එල්ටීටී ත්‍රස්තවාදීන්ගේ යුද මුක්ත කලාපයේ සිට සිදු වූ සැපයුම් කටයුතු මේ අයුරින් අඩපණ වෙලා. ඒ 35 මාර්ගයේද යුද මුක්ත කලාපයත් සමග ත්‍රස්තයන්ට ඉතිරිව ඇත්තේ කිලෝමීටර 9ක දුරක්. මෙම තත්ත්වය තුළ එල්ටීටීයේ ක්‍රියාකාරීත්වය කුමන ස්වරූපයක් ගන්නේද යන්න අප සටන් පෙරමුණේ හමුදා නිලධාරීන්ගෙන්ම විමසා සිටියා. ඇත්ත වශයෙන්ම කියනවා නම් මේ එල්ටීටී ත්‍රස්තවාදීන් සතුව තිබු මේ සීමිත ප්‍රදේශයේ ඉතිරිව තිබු එකම ප්‍රධාන සැපයුම් මාර්ගය මෙයයි. එය ඔවුන්ට අහිමිවීම ඔවුන්ගේ ඉදිරි සැලසුම් වලට ඉදිරි මෙහෙයුම් වලට විශාල පහරක් වදිනවා. අපි කියන සෑම වෙලාවකම අපට ආම ටැංකි සහායට ආවා. ඒත් එක්කම RCL ආමා ගහලා අපි මේ හන්දිය අල්ලගත්තා. මේ හන්දිය අල්ලගන්නකොට අපිට ගොඩාක් උන්ගේ රැලි ආවා. ඒ රැලි මර්ධනය කරමින් අපි ඉදිරියට ඇදුණා. ඊට අමතරව උන් අපිට කැඳුළු ගාස් ගැව්වා. නමුත් ඒවා අපිව අභිභවා තමයි අපි ඉදිරියට ඇදුනේ. 53 වන සේනාංකාධිපති මේජර් ජෙනරාල් කමල් ගුණරත්නගේ නායකත්වයෙන් කර්නල් රවිප්‍රියගේ අධීක්ෂණයෙන්ුත් 8 වන කාර්ය සේනාංකය ත්‍රස්තයන්ට ඉතා වැදගත් ස්ථාන අනසකට ගනිමින් එල්ටීටීය අඩපණ කරමින් ඉදිරියට ගමන් කරමින් සිටින්නේ. 681 වන බලසේනාධිපති ලුතිනන්ට් කර්නල් ලලන්ත ගමගේගේ මෙහෙයවීමෙන් එල්ටීටීයේ සැපයුම් ජාලය හා සමූහ ප්‍රහාර එල්ල කිරීමට පිරිස් එක්තැන් කළ මෙම ප්‍රධාන මන්සන්දිය පස්වන විජයබා පාබල රෙජිමේන්තුව අත්පත් කරගත්තේ. පුතුකොටරිප්පු නැගෙනහිරින් ඒ 35 මාර්ගයත් පසු කරමින් 53 වන සේනාංකය යටතේ 8 වන කාර්ය සේනාංකය මේ වන විටත් ඉදිරියට ගමන් කොට තිබෙන්නේ. එල්ටීටී ත්‍රස්තවාදීන් මුළුමනින්ම කොටු වී සිටිනවා. ඒ යුද හමුදා සේනාංක 3ක් එල්ටීටී ත්‍රස්තවාදීන් වටකොට ප්‍රහාර එල්ල කිරීම නිසාවෙන්. මේ ආකාරයෙන් එල්ටීටී ත්‍රස්තවාදීන්ගේ සියලු ක්‍රියාකාරකම් පාලනය කරමින් ලෝම බීතියට පත් කළ ශ්‍රී ලාංකීය ජනතාවම අසරණ කළ කුරිරු ත්‍රස්තවාදය නිමාවෙමින් පවතිනවා. මේ ආකාරයෙන් දිවා රෑ නොතකමින් ලෙහින් දහඩියෙන් නැහැවුණු එල්ටීටීයේ ගිනියම් වූ මූනිස්සමට තම ලය පූජා කරමින් ඉදිරියට ගමන් කරන වීරෝදාර රණවිරුවන්ගේ අසීමිත කැපකිරීම තුළින් මේ ආකාරයෙන් දිනෙන් දින ශ්‍රී ලාංකීය බලාපොරොත්තු ඉටු වෙමින් පවතින්නේ. මේ මිනිසුන්ගේ කැපකිරීම අදට වඩා මල්බර වූ හෙට දිනක් නිර්මාණය කිරීමට ඉවහල් වනු ඇති. ජමිල් ආනන්ද, උපාලි සමරකෝන් සමගින් මම සුජිත් විතානපතිරණ පුතුකුඩරිප්පු ඉදිරි ආරක්ෂක ප්‍රදේශයේ සිට